තමයි ෂොප් එක තියෙන්නේ. මේ තියෙන වෙනස ෂොප් එක තියෙන්නේ. මේක බීපු කෙනෙක් ඉන්නවනේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න මේක කොහොමද කියලා. අපි ඉන්ටර්නෙට් එකේ වල සර්ච් කරලා බලලා තමයි ඉතින් මේක ගත්තේ. කොහොඳයි කියලා හිතලා. ඔව්. මේක white vodka white නේ. කොහමද අපි බජට් කරගෙන හිටපු ගානටම අපි බඩු ටික ගත්ත නේ සුදු. දැන් මට ගියේ 513 අයියට ගියේ 507යි. අපි වෝඩ්කා ගත්තා, විස්කි තමයි වැඩි හරියක් ගත්තේ. කොල්ලෝ ඉස්සි බොන්න. දැන් අපි සතුටින් ගෙදර යනවා. ගෙදර ගිහලා අපි යනවා නිකිනි අක්කලාගේ ගෙදර. අපි මෙට්‍රෝ එකට යන්න තියෙනවා. Hi, welcome back. ඉතින් අද අපි දැන් යනවා ලංකාවට යන්න ළඟ නිසා අද අපි යනවා ලිකර්ස් ගන්න. ඉතින් අපිට බනන්ස් වල ෂොප් එකක් හම්බුණා. ඒගොල්ලෝගෙම තව එකක් මම හිතන්නේ ආෆි එක ගාව තියෙනවා. මම හරියට අප්ඩේට් එකක් දෙන්නම්. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි ගන්න ප්‍රයිසස් වලට වඩා මාරම ලාභයි. ඒ කියන්නේ ලීටර් එකේ බෝතලේ සාමාන්‍ය 300 ගාන එක 280ට වගේ 320 එක 280ට වගේ ওই වගේ ගන්න පුළුවන්. ඉතින් අපි බලනවා ගොඩක් ගන්නකොට අපිට ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් හම්බ වෙනවද කියලා. ඉතින් ගිහිල්ලා ප්‍රයිසස් ගැන අප්ඩේට් එකක් දෙන්නම්. එහෙනම් stay tuned. අපි දැන් යන ගමන් ඉන්නේ. ඔයාලට පෙන්නන්නම් හරියටම මොතනද තියෙන්නේ. ඉතින් මෙන්න මේ ටේබල් එකේ තියලා තියෙන ඕනම ලිකර් එකක් අපිට අරගෙන ටේස්ට් කරලා බලන්න පුළුවන්. අපි දෙන්නත් shots දෙක තුනක් දාගන්න මතක කරේ නැහැ. මොකද අවුලන්නද? මෙතන ජැක් එක තියෙනවා. ජැක් එකේ ලීටර් එක ලීටර් එකමාර 216යි. ඒක නම් ඩිම්පල් ගෝල්ඩන් තියෙනවා. මාර්වල වැලන්ටයින්ස් එකෙත් ලීටර් එක වෙන්නේ 75යි. JB එක තියෙනවා. Oga. Ah? ලැජ්ජයි කොල්ලා. අපි දැන් බඩු ටික අරගත්තා. මගේ වට 513ක් ගියා. අයියාගේ වට ගියේ 507යි. අපි ගත්තා. ඉතින් අපි වැඩිපුරම ගත්තේ විස්කි. මම එක වොඩ්කා එකක් ගත්තා. ඔල්ලෝ විස්කි බොන්න. මේ දැන් ඉතින් අපි යනවා නිකිනියක් කළා නේද? මම බරක් ගත්තා. මම ඔයාට ගත්තේ නේ. අයි අර ගන්න කාෆියෙන් ගත්තේ. නෑ ඔයා මේ එකෙන් ෂේප් වෙන්න කියනවා. හායි ඉතින් අපි දැන් ගෙදරට ආවා. මම ටක් ගාලා පෙන්නන්න මොනවද ගත්තේ කියලා. ඉතින් මේ තියෙන්නේ පැඩි. මේක විස්කි එකක්. මේක අයර්ලන්ඩ් විස්කි එකක්. ඔව්. ඊට පස්සේ ඔක්කොම ලීටරේ බෝතල් තමයි තියෙන්නේ. ඊට පස්සේ ජෙම්සන් එකක් ගත්තා. ඊට පස්සේ ග්ලෙන්ෆිඩිච් දෙකක් ගත්තා. මේ වගේ මම ගණන් ටික ටක් ගාලා කියන්නම්. ඊට පස්සේ ජිම් බීම් ගත්තා. මේක ලීටර් එක තමයි මේකත් එක. ඊට පස්සේ මේ වොඩ්කා එක ගත්තා. මේ වොඩ්කා එක තමයි අපි එපරේ ටේස්ට් කරේ. මේ වොඩ්කා එක අරගත්තා. මේකේ 40ක් තියෙනවා. මේක 0 ශබ්දේ. මිලිලීටර් 700. ඊට තව ග්‍රෑන්ඩ්ස් එකක් ගත්තා. ග්‍රෑන්ඩ්ස් එක ගත්තේ මට තා ග්ලෙන්ෆිඩිච් එකක් තියෙන. ඉතින් ඔච්චරයි ගත්තේ. ඔක්කොම බෝතල් 8යි. ඔක්කොටම ගියේ 520ක්. sorry 1020යි. ඉතින් මේවා වල මම ගණන් කියන්නේ. ඊට පස්සේ මම එඩිට් කරනකොට මම ගණන් ටික දාන්නම්. ග්ලෙන්ෆිඩිච් එකට ගිහිලා තියෙනවා ලේ 239ක්. ලේ 239යි. ලීටරේ බෝතල. ඊට පස්සේ අපිට ජෙම්සන් එකට ගිහිල්ලා තියෙනවා ලේ 75යි. ඔයාලට පුළුවන් මේවා ප්‍රයිස් චෙක් කරන්න. මාරකෙන් ලොකු ගණක් නෑ. ලේ 50ක් විතර එහෙම වෙනවා. ඊට පස්සේ ජෙම්සන් එක වෙන්නේ ලේ 100යි 99යි. ජිම් බීම් එක තමයි ලේ 75. මේක ලීටරේ
75යි. ඊට පස්සේ පැඩි එක වෙන්නේ ලේ 91යි. මේක නම් මම ටේස්ට් කරලා නැහැ කලින්. එතන තිබුණෙත් නැහැ යාලා ගාව. බලන්න. ඒක වෙන්නේ ලේ 91යි. මේ කියන්නේ ග්ලෙන්ෆිඩිච් එක බෝතලේ. 12 එක ගත්තේ. මේකත් හොඳයි ග්ලෙන්විලට් එකත් හොඳයි. ඉතින් කියනවා මේ ෂොප් එකේ ඉස්සෙල්ලාම තියෙන්නේ බනෑසවල එතනින් බැස්ස ගමම තියෙන්නේ. ඉතින් අර හතරමං හන්දියේ සුෂි ෂොප් එක තමයි මේක තියෙන්නේ. ඉතින් අර සලෝන් දෙකක් තියෙන. ඉතින් එහා පැත්තට වෙන්න තමයි තියෙන්නේ. මේ දැන් හොයාගත්තී ඉතින් අපේ අයියා තමයි යවට තමයි. එයා තමයි ඉස්සෙල්ලාම කිව්වේ මෙහෙම බනෑසවල තියෙන කියලා. ඊට පස්සේ මම බස් එකේ යන ගමන් තමයි දැක්කේ. මොකද මම වැඩට යන්නේ පාරේ. ඉතින් මේකයි මේ පැඩි කියන එකයි තමයි අපි දෙන්න තාම ටේස්ට් කරලා නැත්තේ. මේක වෙලෙත් අපි ටේස්ට් කළා. ඒක තිබුණා ටේබල් එකේදී අපි දෙන්න කතා වුණා. ටික ටේස්ට් කරමු කියලා. කොහොමද මේක අපි ටේස්ට් කරා. මේක තිබුණේ නැහැ. ඉතින් මේක බීපු කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න මේක කොහොමද කියලා. අපි ඉන්ටර්නෙට් එකේ වල සර්ච් කරලා බලලා තමයි ඉතින් මේක ගත්තේ. කොහොඳයි කියලා හිතලා. ඊට පස්සේ මේක තියෙන්නේ 07 මිලිලීටර්. මේක ඇවිල්ලා 124යි. මේක තමයි මම අවසන් බෝතලේ. ඒක බෝටල් එකත් ලස්සනයි. කලර් එකත් හොඳයි. ඒ නැති ප්ලේස් එක ගැන ඔච්චරයි. මම ප්ලේස් එකේ ලින්ක් එක දාලා තියන්නම් මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. යන කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් ගිහලා ගන්න. මාර ලාභයි. ඉතින් ඔක්කොටම 120 ගාණක් වගේ කී ඉතින් පට්ටම ලාභයි. එහෙනම් එච්චරයි. අපිට ඔක්කොම කීයක් ගියාද? 1120. එච්චර ගියේ නෑ. 1070 ගණයි ගියේ. ඉතින් මේක අයියා හොරගම් කරන්න ඉන්නේ. එහෙනම් මේක මම තාස් බෝතලේ. එයාට ඉතින් ඉවලේ එකක් ගත්තේ නෑ. ඉතින් මේක ෆ්‍රාන්ස් එක බ්‍රෑන්ඩ් එකක්. AD France. ඔව් අයියා බොන්නම ලීටර්. එයා හොන්නම ලීටරේ බෝතල් ඉතින් 700 බෝතල් ගත්තේ නෑ. ඉතින් එයා ගත්තේ ඔක්කොම ලීටරේ බෝතල්. කොහොමාරි ඉතින් ඔය විදියට තමයි 1020 ගාණක් වගේ ගියේ ඔක්කොටම. මාරම ලාභයි මාර. ඉතින් ඔයාලා අනිවාර්යෙන් එහෙම ලොට් එකක් ගන්න කෙනෙක් හරි නිකම් තනි බෝතල ගන්න කෙනෙක් හරි වුණත් එතනට ගියාට පාඩුවක් වෙන්නේ නැහැ. ටැක්සි එකක් දාන්න කියලා ඒ ටැක්සි එකේම ආවත්. ඉතින් එතන මේ සාමාන්‍යයෙන් සාපේක්ෂව දැනෙන්න තියෙනවා මේ ගාන අඩු එක. එහෙනම් උත්තරේ දැන් අපි යනවා මෙත්‍ර එකට. අපි එතනට ගිහලා තෝලට එතන අප්ඩේට් එකකුත් අර දෙන්න. මොනවද දෙන්න? අපි එතන ගන්න යනවා. අද චොක්ලට් ගන්න යනවා. චොක්ලට් සබන් ගන්න ඕනේ. සබන් තියෙනවා ලංකාවේ. සබන් ගන්න. අයියා හොයන්නේ ලංකාවේ නැති දේවල්. අයියා හොයන්නේ ලංකාවේ නැති දේවල්. ඉතින් අපි ඒ නිසා අපි දැන් යනවා ටික ගන්න. දැන් යන්න නේද? අපි එතන ගිහලා හම්බෙමු. නිකිනියක් කළා ගෙදරින් ගිහලා නිකිනියක් කගේ රහබත් එකක් කාලා. කොහෙදනේ විදින්නේ? ඇවිල්ලා මේකට බායි කියන්නකෝ. අයියෝ බඩගින්නේ. අද මට යාර මොකද දෙන්න බැරි වුණා. බායි